ප්‍රතිශත ගාණක් ලේසියෙන් හදන විදිහ බලමු. මේක අපිට ගාණක් දීලා තියෙනවා. යම් මුදලකින් 40%ක් යන රුපියල් 600 නම් එම මුදලෙන් 8%ක් 70%ක් සහ මුළු මුදල සොයන්න කියලා. මේ ගාණ දිග ගාණක් වගේ පේනුනට අපිට ලේසියෙන් සුළු කිරීම කරගන්න පුළුවන්. මේකේ 40%ක් කියන්නේ රුපියල් 600 නම් 40%ක් කියන රුපියල් 600 නම් අපිට වඩාත්ම පහසුයි ඕනම ගාණක් විසඳන්න 100%ක් කියන්නේ කීයද කියලා හොයාගත්තා. 100%ක් කියන්නේ 40%ක් කියන්නේ 600 නම් 100%ක් කියන්නේ කීයද කියලා බලන්න අපිට පුළුවන්. 600 බෙදන්න ඕනේ 100%ක් හොයන්න 600 බෙදන්න ඕනේ 40න්. එතකොට 100%ක් කියන්නේ අපිට එනවා උත්තරේ විදිහට සුළු කරාට පස්සේ 60 බෙදීම 4 කියන්නේ රුපියල් 15යි. රුපියල් 15යි. කියන්නේ 100%ක් කියන්නේ මේ මුදලින් රුපියල් 15ක්. 100%ක් කියන්නේ රුපියල් 15ක් නම් දැන් අපිට පහසුවෙන් 8%ක් කියන්නේ කීයද කියලා හොයාගන්න පුළුවන්. 8%ක් කියන්නේ එකක් කියන්නේ රුපියල් 15 නම් එකක් කියන්නේ රුපියල් 15 නම් 8%ක් හොයන්න අපිට පුළුවන් 15 8ෙන් වැඩි කරන්න. 15 8ෙන් වැඩි කරාම අපිට පිළිතුර ලැබෙනවා රුපියල් 120ක් විදිහට. එහෙනම් 8%ක් කියන්නේ මුදලෙන් රුපියල් 120ක්. දෙවෙනි එකේ අපෙන් අහන්නේ 70%ක් කියන්නේ කීයද කියලා. 70%ක් කියන්නේ කීයද කියලා බලන්න. අපි දන්නවා දැන් 1%ක් කියන්නේ රුපියල් 15යි. එහෙනම් 70%ක් හොයන්න අපිට පුළුවන් ලේසියෙන්ම 15 වැඩි කරනවා 70ෙන්. 70ෙන් වැඩි කරා කියන්නේ 0යි. 7ෙන් වැඩි කරපුවාම රුපියල් 1050යි. අපි දෙවෙනි එකටත් උත්තරේ ලේසියෙන් හෙව්වා. 100%ක් හොයාගත්ත නිසා අපිට 8% සහ 70% ලේසියෙන් හොයාගන්න පුළුවන්. දැන් මුළු මුදල හොයන්න තියෙන්නේ. මුළු මුදල හොයන්න මුළු මුදල කියන්නේ කීයද? එතකොට 100ට 100ක්. මුළු මුදල කියන්නේ මේ මුදලින් 100ක්. 100ක් හොයන්න නම් දැන් අපි දන්නවා 1%ක් කියන්නේ 15යි. 100ක් හොයන්න නම් 15 100ෙන් වැඩි කරනවා. ලේසි. 100ෙන් වැඩි කරනවා කියන්නේ අගට බිංදු දෙකක් දානවා රුපියල් 1500යි. අපි ලේසියෙන්ම ගාන විසඳගත්තා.